උඹ කතා කරන් බලන්නේ. චන්දරේ මාමේ. ඔබ චන්දරේ මාමේ. මට ඉතින් මේ වගේ ගේකට ආවම මල පයින්නේ ඕක තමයි බා. ඔනේ නම් මම කතා කරන්නේ. මේ කතරන් දින ඔක්කොටම වැඩ. කතා කරන්න ඕනේ නැහැ ඔය එන්නේ. මොකද බම් මේ ගෙවල් වලට ඇහෙන්නේ මහ හයියෙන් කෑ ගහන්නේ. අපි මේ ආවේ සීනිය බලන්න. සීනි ගෙදර කවුරුත් නෑ බං. උඹලා හැරුණත පැලම ගෙදර ඵලය. අනේ බම්මගෙන් කුණුහරුප දෙයක් අහගෙනද ඵලයෙන් යන්නේ. ඌයි අම්මයි අක්කයි ගියා මොකක්ද අර රසීමක් කියලා ඉස්කෝලේ. ඉස්කෝලේට ඒ මොකටද? මන් දන්නේ නෑ බං ඔය රසීමක්ද කොහෙද කියලා ගියේ. අඩුව අද රැස්වීම නේ බං. ඒකනේ බං. මේ පොඩ්ඩක් ඉන්නපන්. ඒ කියන්නේ උඹලා ඉස්කෝලේ කට් කරලා නේ මේ ආවේ. දින්නම් උඹලට. අනේ මාම එහෙම කරන්න එපා. අපි දැන් යනවා. අපි අර එකන් යන්න අපි යනවා. මොනවද උඹ තවත් බලන් ඉන්නේ? ඵලයන් ඉක්මනට. මොන જાති හරක්ද මන්ද මුන්න. මේ ඇයි කියපන්. අරුන් දෙන්න ඇවිල්ලා නැහනේ බං රෙද්ද. අරුගේ තාත්තා කිව්ව ආවා කියලා නේද? උන්ගේ තාත්තගේ බොරුද කොහෙද බං? අපරාධ අපිත් බොරුවට ආවේ. ළමයි අඩේ වයිස් ප්‍රින්සිපල් මොනවද බං මෙහෙ කරන්නේ? මන් දන්නේ බං. කෝ තම්සලගේ ටීචර් නැද්ද? ටීචර් තාම ඇවිත් නෑ මැඩම්. මම ගුටි කන්නතු ඵලයල්ල ගිහින් ඉඳගනින්. කඩවා ගන්නවා තම්සලා. මිස් කෙනෙක් නැති වුණා පන්තියේ දේවනත් වෙන්න කෑ ගහනවා. මැඩම්. මැඩම් මෙහෙමද මිස් පන්තිය බලාගන්නේ? නෑ මිස් මම මේ ඔෆිස් එකට පොඩ්ඩක් ගිහින් එන්න ගියා. මිස්වා කොහේ හරි යනවනම් පන්තියේ කවුරු හරි බලා ගන්න පුළුවන් කෙනෙක්ව දාලා යන්න. මුන් කවුරු හරි නැති වුණා පන්තියේ දෙවනත් වෙන්න කෑ ගහනවා. හරි මට තව වැඩ තියෙනවා මිස් මම යනවා. ළමයි තම්සලාගේ කෑ ගහලා ඌවෙන්න එපා පන්තියේ. දැන් උඹලා දැක්ක නේද? උඹලා හින්දා මම හැමදාම බැනුම් අහන්න ඕනේ. උඹලගේ මිස් නැති ඉන්න ළමයි මම රිලීෆ් දාලා තියෙන්නේ. එක විනාඩි 5ක් මේ පන්තියේ උන්ට කටවහගෙන ඉන්න බෑනේ. දැන් ඉතින් මට තියෙන විෂය නෙවෙයි උඹලට උගන්වන්න තියෙන්නේ. උඹලා පොරවැසි පොත් ගෙනාවද? නෑ මිස් අපි ගෙනාවේ නෑ. ඔව් අපි ගෙනාවේ නෑ. ඔව් ඉතින් උඹලා කවදා හරියට පොතක් පැන්සලක් ඉස්කෝලේකට ගෙනාවේ. උඹලා එන්නේ ඉගෙන ගන්න නෙවෙයිනේ. මට වත් දෙන්නේ නැතුව තම්සල මොකක් හරි වැඩක් කරගන්න කටවාගෙන. තම්සලගේ දෙමව්පිය රැස්වීම හෙට තියෙනවා හරිද? අම්මලා එක්කන් එනවා. තම්සලගේ මිස් මට කියන්න කිව්වේ. හෙටද මං කිව්වනේ උඹට. උඹ කිව්වද? උඹ කිව්ව නිසා වෙන්නේ මාත් ඉස්කෝලේ ඇදගෙන ආවේ.